නමෝ බුද්ධාය. නිවනෝදය කර්මස්ථාන සහ භාවනා නාලිකාව තුළින් අප නබවන වීඩියෝ එකේ උන්නාභ බ්‍රාහ්මණ සූත්‍රයේ මූලික කොටස සාකච්ඡා කළා. එයට අදාළව කෙසේද විදර්ශනාව කරගන්නේ කියලත් අපි පැහැදිලි කිරීමක් කළා. අනාදිමත් සංසාර ගමනක අප මේ ආයතන ගැට ගහගෙන කනෙන් ඇසිය යුතු ශබ්දයට තව ඇහැ යොමු කරලා රූපයකුත් එකතු කරගන්නවා. අතීත සිද්ධියකුත් එකතු කරගෙන හොඳට ලුණු ඇඹුල් දාලා තමයි අපි පරිහරණය කරන්නේ. ඒ කියන්නේ කෙලෙස් හදාගන්නේ. මෙන්න මේ සසර පුරුද්ද ලේසියෙන් අපට අතහැර ගන්න බෑ. මේ උතුම් වූ සද්ධර්මයේ තියෙන බලය තමයි අනාදිමත් කාලයක පටන් ආවා වූ සසර පුරුදු අපිට කෙටි කාලයකින් මේ ධර්මයට විනයට බහා බලලා කෙලෙස් මල සෝදලා හරින්න පුළුවන්. උන්නාභ බ්‍රාහ්මණතුමා අහපු ප්‍රශ්නයට භාග්‍යවතුන් වහන්සේ මෙසේ පිළිතුරු දෙනවා. පංචමානී බ්‍රාහ්මණ ඉන්ද්‍රියානි නානා විෂයානි නානා ගෝචරානි න අඤ්ඤමඤ්ඤස්ස ගෝචර විෂයං පච්චනු බොන්ති කතමානි පංච චක්ඛු ඉන්ද්‍රියං සෝත ඉන්ද්‍රියං ගාන ඉන්ද්‍රියං ජීවහා ඉන්ද්‍රියං කාය ඉන්ද්‍රියං ඉමේසංකෝ බ්‍රාහ්මණ පංචන්නං ඉන්ද්‍රියානං නානා විෂයානං නානා ගෝචරානං න අඤ්ඤමඤ්ඤස්ස ගෝචර විෂයං පච්චුනු බොන්තානං මනෝ පටිසරණං මනෝව තේසං ගෝචර විෂයං පච්චුනු බෝති තේ. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා මේ වෙන්වෙන් විෂය ඇති වෙන්වෙන් අරමුණු ඇති එකිනෙකාගේ අරමුණු උවමාරු කර නොගන්නා පංචේන්ද්‍රයන්ට පිළිසරණ මනසයි. උන්නාභ බ්‍රාහ්මණතුමා නැවතත් භාග්‍යවතුන් වහන්සේගෙන් විමසනවා මනසට පිළිසරණ කවුද කියලා. භාග්‍යවතුන් වහන්සේ පිළිවදන් දෙනවා මනසට පිළිසරණ සතිය නැත්තම් සිහිය. බ්‍රාහ්මණතෙමේ නැවත භාග්‍යවතුන් වහන්සේගෙන් විමසනවා සතියට සිහියට පිළිසරණ කුමක්ද කියලා. භාග්‍යවතුන් වහන්සේ පිළිතුරු දෙනවා සිහියට සතියට පිළිසරණ විමුක්තිය කියලා. බ්‍රාහ්මණ තෙමේ නැවතත් විමසනවා භාග්‍යවතුන් වහන්සේගෙන් මුක්තියට පිළිසරණ කුමක්ද කියලා. භාග්‍යවතුන් වහන්සේ පිළිතුරු දෙනවා විමුක්තියට පිළිසරණ නිවනයි කියලා. ඊට පසු බ්‍රාහ්මණ තෙමේ නැවතත් භාග්‍යවතුන් වහන්සේගෙන් විමසනවා නිවනට පිළිසරණ කුමක්ද කියලා. භාග්‍යවතුන් වහන්සේ පිළිතුරු දෙනවා බ්‍රාහ්මණය ප්‍රශ්නය ඉක්මවා ගියා කියලා. මේ පිළිසඳරෙන් පස්සේ මේ බ්‍රාහ්මණ තෙමේ භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතය සතුටින් පිළිගෙන අනුමෝදන්ව හුස්නෙන් නැගිට භාග්‍යවතුන් වහන්සේට සකසා වන්දනා කොට පැදකුණු කොට නික්ම යනවා. නික්ම ගිය මද වේලාවකින් භාග්‍යවතුන් වහන්සේ වික්ෂුන් වහන්සේලා අමතලා මෙහෙම කියනවා. මහණෙනි උන්නාභ බ්‍රාහ්මණයා මේ අවස්ථාවෙහි කලුරිය කරන්නේ නම් නැවත මනුලොවට පැමිණිය හැකි එවන් සංයෝජනයක් නැත්තේය කියලා දේශනා කරනවා. එසේනම් අපි බලන්න ඕන මෙන්න මේ ආයතන වලින් ගන්න අරමුණු වලට පිහිට මනස. ආයතන වලින් ගන්නා වූ යම් අරමුණක යම් විඳීමක් තියෙනවා නම් හිත තුළ ඒක විපාක වේදනාවක්. සැප වෙන්න පුළුවන්, දුක් වෙන්න පුළුවන්, උපේක්ඛා වෙන්න පුළුවන්. අන්න ඒ වේදනාවට අපි අවිද්‍යාව නිසා නැවත නැවත විඳින්න තියෙන කැමැත්ත නිසා තණ්හා කරනවා. වේදනා පච්චා තණ්හා. සත්‍ය පිළිසරණ කරගෙන මෙන්න මේ වේදනාව විපාක වේදනාව
විපාක වේදනාව හැටියට දැනගෙන තණ්හා නොකර හිටියොත් එයට සතිය පිහිට කරගන්න වෙනවා. එහෙනම් මේ විමුක්තිය කියන එක සාක්ෂාත් වෙනවා. විමුක්තිය තියෙන්නේ නිවන කෙලවර කරගෙන. මෙන්න මේ සූත්‍ර දේශනාවේ ආර්ථය පාදගෙන ඔබත් මේ ආකාරයට මේ ආයතන සංවරය, ආයතන පැටලෙවිල්ල, ආයතන බැඳීම නවත්තලා ආයතන වලින් එන ඒ අරමුණ විඳින මනස විපාක වේදනාවක් බව දැනගෙන සුඛ හෝ දුක්ඛ හෝ අදුක්ඛම අසුව, ඒ කියන්නේ උපේක්ඛා, සුවත් නැති දුකක් නැති වේදනාවට කියනවා උපේක්ඛා වේදනාව කියලා. මේ තුන් වේදනාව පිරිසිඳ දැකලා සතිමත් භවයේ පිහිටලා කෙලෙස් ඇති කරගන්න නැතුව, රාග ద్వේෂ මෝහ ඇති කරගන්න නැතුව හිටියොත් සතිමත් බවට පිහිට විමුක්තිය වෙනවා. එන්නේ මේ විමුක්තියට පිහිට නිවන සාක්ෂාත් කර ගැනීමයි. නැවතත් ඔබට මතක් කරනවා අප ඉදිරිපත් කළ නවවන වීඩියෝ එක නැවත නැවතත් අහලා හොඳින් ආයතන කුසලතාවයේ පළමුව ඇති කර ගන්න. දෙවනුව ඔබට පුළුවන් ඉතිරි විදර්ශනා ටික හොඳින් කරගෙන යන්න. අපි ලෝකයේ වැඩක් පටන් ගත්තත් මූලික ටික හරි අමාරුයි. එහෙනම් එය වීරියෙන් උත්සාහයෙන් කරගත යුතුයි. මම ඔබට අවධාරණයෙන් මතක් කරනවා මේ ධර්මතාවයන් තමන්ගේ ජීවිතය කරගන්න, ජීවිතයට ඇතුළත් කරගන්න. කවදා හෝ නිවන් දකින්න හරි මේක ඔබට උපකාරයි, උපනිශ්‍රයයි. අතීතයේ යම් කෙනෙක් වහවහ නිවන් දැක්කනම් ඒ ඇත්තෝ, ඒ උත්තමයන් වහන්සේලා ඊට පෙර ආත්ම භාවයන්හි මේ ධර්මතාවයන් පුහුණු කරලා තියෙනවා. ඒ නිසා තමයි සම්මා සම්බුදු පියාණන් වහන්සේලා ආසව අනුශය ඥාණයෙන් බලලා ඒ ඇත්තන්ට ධර්මයේ කියලා වහවහ අරහත් බෝධිය පරිපූර්ණ කරලා දුන්නේ. එසේනම් ඔබට මේ අත්බව තුල ප්‍රඥාව අඩු වෙන්න පුළුවන්. නමුත් ඔබ වීරිය කරොත් ප්‍රඥාවන්ත වූ ආත්ම භාවයන් ලබලා උතුම් වූ නිවන සාක්ෂාත් කරන්න මේ දහම් පදය ඔබට උපනිශ්‍රය වෙනු නොඅනුමානයි. තෙරුවන් සරණයි.